මම අනිත් කාමර දෙකටම කතා කළා. කවුරුත් දොර ඇරියේ නෑ. ඒගොල්ලෝ මහා නරකයි අප්පා. ඇයි අයියා? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් නෑ නංගි. හැබැයි දැන් කෑම කන වෙලාව. අපි වෙලාවට කෑම කන වෙලාවට නිදා ගන්නවා. මොකද දෙවියන්ගේ තැනක ඉන්නකොට පිළිවෙට ලස්සනට ඉන්න එපානේ. හරි අයියා. ඔයා යන්න. අපි එන්නම්. අපි කියලා කිව්වේ ඇයි අනිත් දෙන්න තියෙන මේ කාමරේද? මේ දෙන්න නෙමෙයිනේ. දෙන්න තමයි. ඇයි? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ බඩවල්. කොහොමද දෙන්නගේ බඩවල්? ඇයි බබා හම්බුණාද? අපි නෑනියෝ අයියෝ මු වැඩේ හැවනේ වරලා යන්න. බිලස් මාලේපය නොමැහුවම කුරුලක් වය වෙනවා. අපි නෑනියෝ මාරු දූතිකාවෝ. ඒව බවන විනාසයි. නෑනියෝ යක්ෂයෝ. නෑනියෝ අපි දේව බවනට යක්ෂයෝ ඇවිල්ලා. මෑනියෝ පොඩකට හොස්පිටලුත් යන්න වෙනවා. මොකද වෙලා තියෙන්නේ? වෙස් වලාගෙන ඇවිල්ලා තියෙන මිනිහ නෑනියෝ. මෑණියනේ. මේ ආවතේව අපිට බය වෙලා මෑණියනේ. තමුල මොනවද කරේ ආවතිව බය වෙන්නේ? නෑනියෝ මුන්ගේ බඩවල් නෑ. මිනිස්සුන්ට පුළුවන් ද බඩවල් ගලවන්න. බඩවල් ගලවල ඇඳ උඩින් තියලා බෝරු ගහනවා. බෝරු ගන්න මෑනිය දේවේ බියවල. අර තියෙන්නේ දඩුවම් කරන්න. ආවතේව යක්ෂණියෝ මෙල්ල කරලා ගෙනාවේ අපිට වැඩ ගන්න. අපේ මෑනියෝ ගෙනාවේ. අනේ දෙවියන්ට යක්ෂයන්ට එකට ඉන්න බෑ. මම යනවා. ඔන්න මෑනියෝ මට නම් කියන්න එපා මුන්ට කන්න දෙන්නයි බොන්න දෙන්නයි කියලා මම ගියා. ඔබේම ස්ටයිල් එකට අක්ෂ සේවා රසක් එකම තැනකින් සිදු කරගන්න. දෙයංගේම පිහිටයි